හෙලෝ යාළුවනේ කොහොමද ඉතින්? අද මම මේ ඇවිල්ලා තියෙන සුපිරිම වීඩියෝ එකක් අරගෙන අද කියන්නේ යාළුවනේ මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. වීඩියෝ එකට සෙට් වෙන්න කලින් මම කියනවා ඔයගොල්ලන්ට මගේ channel එක මට උඩට යන්න පොඩ්ඩක් උදව්වක් දෙන්න subscribe පාරක් කරලා වීඩියෝ හොඳයි නම් ඉතින් like කරන්න. අනිවාර්යෙන් මේක වැඩ මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ යාළුවනේ aim carom කියන hack එක ගැන. sorry aim carom hack එක දාන්නේ අපි ඉස්සෙල්ලා carom disc ball කියන game එකට. අපි හැමෝම මේ ගේම් එක ගහනවා. ඔයා මේ ගේම් එක ගහන්න නැත්තම් මේ වීඩියෝ එක බලන්නෙත් නැහැ. හරිනේ? හරි. අපි දැන් මෙහෙම ආවට පස්සේ යාළුවනේ මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉන්න මම ඔයගොල්ලන්ට පේනවා. හරි. මෙතන කැරම් ගේම් එකට එහා පැත්තේ aim carom කියලා මෙන්න මේ වගේ ඇප් එකක් තියෙනවා. හරි. ඒක අපි ඕපන් කරගමු. මෙන්න මේ ඇප් එක. අන්න ඒක අපි දැන් ඩවුන්ලෝඩ් කරලා ඔයාලට මම හදාගන්න දේ ඔක්කොම කියලා දෙනවා. හරි. අපි දැන් යන් මේක ගන්න විදිය ඩවුන්ලෝඩ් කරගන්න විදිය බලමු. හරි යාළුවනේ අපි දැන් ඉස්සෙල්ලම ගන්න ඕනේ ඔයා මගේ මම දාලා තියෙන වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා ඒක ඇතුලේ link එකෙන් ඕපන් කරගෙන යාළුවනේ ඕපන් ඒක කොපි කරලා මෙතනට ඇවිල්ලා මෙන්න මෙහෙම එතන සේව් බාර් එක බලන්න පේස්ට් කරගන්න. ඊට පස්සේ මේක සේව් කරගන්න යාළුවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක එනවා. ඔයාලා ගොඩක් කට්ටිය මේක දන්නවා. ඊට පස්සේ මෙන්න මේක මෙන්න මෙතන මෙහෙමයක් තියෙනවා. මම මේ කියලා දෙන්නේ මෙහෙම කියලා දෙන්නේ යාළුවනේ. මොකද මේක දන්නේ නැති කට්ටියක් ඉන්නවා, දන්න කට්ටියක් ඉන්නවා. දන්න කට්ටිය නෙවෙයි, දන්න කට්ටිය මට බයින්න එපා. අපි බබ්බු නෙවෙයි එහෙම කියලා. මම මේ කියලා දෙන්නේ මොකද මේ ගේම් එක ගහනවා පොඩි ළමයිනුත් ගහනවා. ඒගොල්ලන්ටත් කියලා දෙන්න ඕනේ. තමයි මම මේ කියලා දෙන්නේ. හරි. මෙන්න මෙහෙම තියෙනවා. මේක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. දැන් මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එයි. ඊට පස්සේ ටිකක් වෙලා ඉන්නකොට උඩින් මැසේජ් එකක් එයි බලමු. wait. හරි. මගේ නම් මෙහෙම එනවා. ඔයාලා නම් ඒත් දන්නෙත් නැහැ. මම ඩවුන්ලෝඩ් කියන එක මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන එක දෙනවා. හරි. මේ මෙහෙම මගෙන් අහන්න යනකොට මම ඊළඟට මේ ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා මේ ඔයගොල්ලෝ මෙන්න මේ ඩවුන්ලෝඩ් anyway කියන එක දෙන්න මෙහෙම ආවොත් එන්නේ නැහැ. ආවොත් දෙන්න මම මේක කැන්සල් කරගන්නවා. හරි. අපි දැන් යම් මේක ඩවුන්ලෝඩ් වෙච්ච තැනට. දැන් ඒක ස්කිප් කරනවා මොකද මේකේ ප්‍රයිවට් ෆයිල් තියෙනවා. හරි. මෙතෙන් ආවට පස්සේ යාළුවනේ ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඩවුන්ලෝඩ් කරගත්ත තැනට යන්න ඕනේ. මම මෙහෙම ඩවුන්ලෝඩ් කරගත්ත තැනට යනවා. ඊට පස්සේ යාළුවනේ ඔයා හොයාගන්න ඔයා දැන් මේදින් මෙන්න මේක හරි. අපි දැන් මේක aim carom කියන ඔන්නම ටික් එකක් දාගමු. ඊට පස්සේ මේ ඔයාලට යට පේනද ඔයාලට මේ විදිය පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ එතන තියෙන යාළුවනේ install කියලා install කරගන්න. හරි. දැන් මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එනවා. මේක මගේ app not install කියලා එනවා. මොකද ඔයාලට මේ app එක මං ගාව තියෙනවා. ඔන්න බලන්න. දැන් මම මෙතනින් අයින් වෙලා ගිහිල්ලා මේ app එක මෙන්න මෙහෙම uninstall කරගන්නවා. ඔයාලට මේ වීඩියෝ කරන්න ඕනේ මම මේ app එක අයින් කරේ මොකද දැන් මම ඒවා 30 ගණන් account එක මේක අයින් කරලා පස්සේ නැති වෙනවා. අවුලක් නැහැ. හරි. app එක අයින් වුණා. දැන් මේක අපි ආයෙත් අච්චයක් දාගමු. මේක තර ඔයාලට මෙතන පෙන්වන්න ගන්න නැහැ. ඊට පස්සේ යට තියෙන install කියලා ඒක ඔබන්න. පෙන්නුවොත් ගොඩ. හරි. දැන් මේක ගියාට පස්සේ බලමු. wait. හරි. app install. දැන් යාළුවනේ මේ යට තියෙන open කියලා අන්න ඒක ටික් එකක් දාගන්න. හරි. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේ ඉන්ටර්ෆේස් එක ආවට පස්සේ යාළුවනේ ඔයාලා මුලින්ම ගන්න මේ උඩ තියෙනවා sign කියලා. අන්න ඒක ටික් එකක් දාගන්න ඕනේ. හරි. ඊට පස්සේ මේ ඔයාලා ඊමේල් ටික එකේ ගිහුවාට පස්සේ එතනින් මම කැමති ඊමේල් එකක් දාලා එන්න මොකද මම ඒක පෙන්නුවේ නෑ. හරි. දැන් ඔයාලා යට පේන යාළුවනේ මේ enter now කියලා එකක් තියෙනවා. මම ඒ ක්ලික් එකක් දානවා. හරි. දැන් මෙහෙම load වෙයි. හරි. මෙන්න මේව අප්ඩේට් කියලා එකක් එනවා. අප්ඩේට් ටික එකක් දැම්මම පස්සේ ඔක බලාගෙන ඉද්දි ඔන්නෝම යනවා. හරි. යාළුවනේ සායි කියන මේ පළවෙනි වීඩියෝ එක පුළුවන් තරම් උපරිම සබ්ස්ක්‍රයිබ් දෙන්න. ඒකේ ඔයාලා ගන්න තියෙන subscribe button එක ඔබන්න විතරයි. ඔයාලා notification button එක තිබුවොත් ඔයගොල්ලෝට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම ගෙන්න ගන්නත් පුළුවන්. අමතක නොකර වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාන්න. මොකද මාත් ඒගොල්ලෝ කොල්ලෙක් මාත් තමයි ගොඩ යන්නේ.
මේ වගේ channel ගොඩක් කරලා තියෙන එක channel එකක්වත් success වෙලා නැහැ. මම හිතනවා මේ වීඩියෝ එක අන්තිම වීඩියෝ එක මේක success වෙයි කියලා. උනොත් නම් යාළුවනේ දිගටම වීඩියෝ දාන්න. හරි. මෙහෙම එකක් ආව යාළුවනේ දැන්. ඔයාලට මේක පෙන්නන එකක් නැහැ. ඊට පස්සේ ඔයාලට මැසේජ් එකක් එයි යාළුවනේ mcaram for your security your phone is not allow to install uncount app from this sure. හරි. ඔයගොල්ලෝ අතරේ setting කියන එක ඔබන්න ඕනේ. setting කියන එක ඉබුවට පස්සේ මෙන්න මේ වගේ තරකට එනවා. ඊට පස්සේ මේ ටික් එකක් දාන්න තියෙන ඔයගොල්ලෝ පේනවාද? අන්න ඒක ඔන් කරගන්න. හරි. ඊට පස්සේ මේ උඩ හිතලයක් තියෙනවා. ඒක බලන්න. හරි. දැන් යාළුවනේ ඊට පස්සේ ආයෙ අතන හිටපු තැනටම එන්නේ install කියලා එකක් තියෙනවා යටම. අන්න ඒක ටික් එකක් දාන්න. හරි. මෙන්න මේ විදිහට install වෙනවා. install වුණාම ඉතින් යටින් open කියලා එකක් එනවා. අපි ඊට පස්සේ open කරගමු. wait minute. හරි. මිනිත් විනාඩියක් ගියෙත් නෑ. හරි. යට තියෙනවා මෙන්න මෙහෙම open කියලා. open දෙන්න. නැත්නම් ඔයගොල්ලෝ පස්සේ open කරගන්නවා නම් done දෙන්න open දෙන්න ඒක හොඳයි. open දෙන්න. හරි යාළුවනේ දැන් අර ඉස්සෙල්ලා ඉන්ටර්ෆේස් එකටම එන්නේ. ඊට පස්සේ මෙතන enter now කියලා එකක් තියෙනවා. අන්න එක ටික් එකක් දාන්න. හරි. දැන් මෙතන යට තියෙනවා start game කියලා. start game ඔබන්න. මේක කිසි දෙයක් කරන්න එපා. හරි. මෙතන තියෙනවා යාළුවනේ view to get a chance to use. ඔයාලට ප්‍රීමියම් එක ගන්න පුළුවන්. ඇඩ් එක බලලා ගන්නත් පුළුවන්. මම කවදාවත් මේකේ ප්‍රීමියම් try කරලා නැහැ. ඒක නිසා මම ඇඩ් බලලා මම මේ play කරන්නේ. මම ඇඩ් බලලා play කරනවා. හරි. මම ඇඩ් එක skip කරනවා. හරි යාළුවනේ ඔන්න මම ඇඩ් එක skip කරා. දැන් මේ උඩි වල කතරයක් පේනවා ඇති. ඒක බලන්න. හරි මේ ඇඩ් එක open වෙයි. මොකක් කට්ටිය කියන්නේ මේ ඇප් එක වැඩ නැහැ කියලා. ඇත්තටම නෑ යාළුවනේ කියලා දෙන කට්ටිය හරියට කියලා දෙන්න ඔයගොල්ලන්ට මේකේ version තියෙනවා යාළුවෝ වෙනම ෆෝන් වලට support කරන. මේක 2.2 කියන්නේ 2.1 කියන්නේ මගේ ෆෝන් එකේ support කරනවා. ඒ වගේ හුඟක් ෆෝන් වලට support කරනවා. ඔයාලා මේ 2.1 download කරලා පස්සේ තමයි update එකෙන් 2.2 download කරන්න කියලා. ඊට පස්සේ ඔයාලා කොහොම හරි MB 30ක් වගේ අඩු ගාණක් තමයි මේකට වේදන් වෙන්නේ. එච්චර යන්නෙත් නැහැ. හරි. මේ වගේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ යාළුවනේ කියන්න දුක හිතෙන දෙයක් තියෙනවා. මේක FB හෝ Google Play log වෙන්න බෑ. guest තමයි guest account එකකින් තමයි play කරන්න ඕනේ. මම නම් හිතන්නේ මේගොල්ලෝගේ version තියෙනවා සමහර ෆෝන් වලට support කරන FB සහ Google Play account වලින් join වෙන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් ඒක හොඳයි. ඇත්තට මගේ ෆෝන් එකේ එහෙම support කරන්නේ නැහැ. මම හුඟක් ෆෝන් වල try කරලා තියෙනවා. ඒ version සමහරක් ඒවාට support කරන්නේ නැහැ. හුඟක්ම ෆෝන් වලට මෙන්න මේ version එක අනිවාර්යයෙන් support කරනවා. මේකේ තියෙන අවුල තමයි ඒක. හරි. අපි guest account එකකින් play කරලා බලමු. ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. මෙන්න මේ ඇහැ ඇබුවට පස්සේ මේක වැඩ ගන්න නැතුව යනවා. ආයේ ඒක මේ කතරයක් කොහොම වැඩලා තියෙද්දි වැඩ කරන්නේ නැහැ. ආයේ මේක මේ තනි ඇහැක් විදිහට තියෙනකොට වැඩ කරනවා. තව එකක් තමයි යාළුවනේ මේ setting ලකුණක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් මේකේ color අර යම් කෙනෙකුට එන මේකේ color එක වෙනස් කරගන්න. මම ඒක blue දානවා. හරි. යාළුවනේ මම connection flow එකකින් ආයෙ restart කරනවා game එක. හරි game එක open වෙනවා. හරි. go. මගේ level 33 count එක නැති වුණා කමක් නැහැ. හරි. මේ තමයි game එකේ පළවෙනි opening එක. හරි. game එක open වුණා. ඔයාලා බලන්න බලන්න මෙතනදී game එකක් වැඩ කරන්නේ නැහැ. මොකද යාළුවනේ මේක company එකෙන් මේ වෙන විශ්න ගන්න. හරි. සමහරක් දේවල් වර්ධින වැඩි. මේක මගේ පළවෙනි වීඩියෝ එක. දැන් අපි වෙනවා නේද? ඒක ලෝඩ් වෙනවා. පොඩ්ඩක් හිතන්න බෑ මගේ ෆෝන් එක පොඩ්ඩක් ස්ලෝ. හරි. මම ලෝඩ් වුණා. මේක ගේම් එක ගහනවා නම් ඔයාගේ දක්ෂතාවය තියෙන්නත් ඕනේ යාළුවනේ. මොකද මේ නැත්තම් සමහරක් ෂොට් බෑ. දැක්කත් හරි ගේම් වෙන්නේ නැහැ. කැරම් ඇප් එකේ අවුලක් නැහැ. ඔයාගේ අවුලක් තියෙන්නේ. හරි. කොහොම ආවට පස්සේ බලන්න යාළුවනේ. දැක්කනේ අලුත් හැක් එක දාලා මට ගහ ගන්න බෑ යාළුවනේ හරියට. මටක් එකක් දාලා දුන්නා. ඇත්තටම යනවනේ මේක මුලින්ම එන්නේ AI level 5ට නම් AI කියන්නේ අලුත් අප්ඩේට් එක. ඊට පස්සේ level 5 නෑ 5 හරි 6 හරි. ඔව් 5 උඩ 5 ඉඳන් හරි 6 ඉඳන් හරි එන්නේ. ඊට
රියල් ප්ලේයර්ලා. මොකද මේක පළවෙනියෙන් ප්‍රැක්ටිස් වෙන්න කියලා තියෙනවා. ආගේ බලමු. මෙන්න මේ රෑන්ක් එක. බිගිනර් කෙනෙක් විදිහට තියෙනවා. ඒ කියන්නේ ජොයින් වෙන ගම. හොඳ. තව ටික වෙලාවෙන් ට්‍රේනර් වෙනවා. ට්‍රේනර් ආවට පස්සේ ඔයාලගේ එනවා හීරෝ එක ආවට පස්සේ තමයි ඔයාලට රියල් ප්ලේයර්ලා හම්බෙන්නේ. ලෙවල් 5ට යන්න මේක විනාඩියක්වත් ප්ලේ කරන්න ඕනේ නැහැ. ගේම් එකේ මැච් 3ක් 4ක් ගැව්වා කියන්නේ ඔයා ලෙවල් 5. ඔයා හිතුවට එතන හරිය ලේසි කියලා මේක ලෙවල් යන්න අමාරු වෙනවා. මම මේ කියලා දෙන්නේ මේ ගේම් එක මුලින් නම් ගහන කට්ටියට ඉදන්න කට්ටියට නෙමෙයි හොඳේ. වැඩි කතාවක් නැහැ. අපි ඉවරයි. වීඩියෝ එක තියලා යාළුවනේ නා. ඔයාලා කට්ටිය මේ අපේ ඩේටා කැපෙනවා වැඩිලු. ඒගොල්ලෝ ෆෝන් වල අවුලක් මම දැන් මේ ෆෝන් එකට 59ක් දාලා ඩයල් 59 කාඩ් එකක් දාලා දවස් 4ක් 5ක් වෙනවා. තාම මේ ගේම් එක කිසිම අවුලක් නැතුව ඩේටා කැපෙන්නේ නැහැ. තාම 100 ගණන් තියෙන MB තාම ප්ලේ කරනවා. ෆෝන් එක ලැග් වෙන්නේ නැහැ නේ. මගේ ෆෝන් එකේ කිසිම ගේම් එකක් ප්ලේ කරන්න බෑ. මොකක් පරණ ෆෝන් එකක්. ඒකින් මේ පොඩි ලැග් එකක් යනවා. මේ ෆෝන් එකට මෙහෙම ප්ලේ කරන්න පුළුවන් කියන්නේ ඇප් එක ගැන වල කියන දෙයක් නැහැ. හරි. අදට වීඩියෝ එක ඉවරයි යාළුවනේ. අන්තිමට කියන්න තියෙන සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ පොතන ලයික් එකක් දාන්න. මොකක් හරි දෙයක් දැනගත්ත කියලා හිතනවා නම් අවුලක් හරි මොකක් හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් රිප්ලයි කරනවා. මොකද ඉන්නේ අවුරුදු 5ක් ගියත් රිප්ලයි කරනවා. හරි යාළුවනේ. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් කොල්ලෝ අපි ගියා.